සුබ දවසක්. මම අද මේ වීඩියෝ එකෙන් කියන්නේ ඉකිලි කැසීමට ආයුර්වේදී බෙහෙතක් වන බීම්ෆිල් නිෂ්පාදනයේ සහ ඉංග්‍රීසි බෙහෙතක් වෙන මෙන්න මේ ක්‍රීම් එක අතර සංසන්දනාත්මක විග්‍රහයක්. මොකද මේ ක්‍රීම් දෙකම මම භාවිතා කරලා තියෙනවා. නමුත් මේ එක ක්‍රීම් එකකින් මට ප්‍රතිඵල ලැබුණා. ඒ නිසා මම මේ ක්‍රීම් දෙකේ තියෙන වාසි අවාසි විග්‍රහ කරලා ඕගොල්ලන්ට හොඳම ක්‍රීම් එක මොකක්ද කියලා අද මේ වීඩියෝ එකෙන් කියන නිසා එකතු වෙන්න මේ ක්‍රීම් දෙක සංසන්දනාත්මක විග්‍රහයත් එක්ක. මේ තියෙන්නේ බීම්ෆීල් කියන ලංකාවේ නිෂ්පාදනය කරන ක්‍රීම් එක. මේක මම භාවිතා කළේ කිසිම වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව. ඒ නිසා මට මේකේ තිබෙන පළවෙනි වාසිය විදිහට විග්‍රහ කරන්න පුළුවන් කිසිම වෛද්‍යවරයෙකුගේ විග්‍රහයකින් තොරව නිර්දේශයකින් තොරව භාවිතා කරන්න හැකියවීම. ඊගව දෙවැනි එක විදිහට මට මේකේ වාසියක් විදිහට කියන්න පුළුවන් මේකේ ගාණ අඩුවීම නිසා. මේක රුපියල් 320ක් වගේ ගාණකට තමයි මට ගන්න පුළුවන් උනේ. ඒ නිසා මූල්‍යමය ඇති මට මේක වාසි. ඊගවට මේ ඉංග්‍රීසි බෙහෙත ගමු. ඉංග්‍රීසි බෙහෙත ගත්තොත් මේ ක්‍රීම් එක මෙන්න මේ නම තියෙන මේ ක්‍රීම් එක. මේක මට ගන්න පුළුවන් උනේ මේ රෝගය දිලීර රෝගයක් මට වැළඳිලා මේ දිලීර රෝගයට වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියාට පස්සේ තමයි මට මේ බෙහෙත් එක ડોක්ටර් ලියලා දුන්නේ. ඒ වගේම ලියලා දුන්න විදිහට මේ ක්‍රීම් එකට අමතරව වෙන ඖෂධ වගේකුත් තියලා දුන්නා. ඉතින් ඒ ඖෂධත් එක්ක තමයි මේ ක්‍රීම් එක මට භාවිතා කරන්න උනේ. ඉතින් මේ ක්‍රීම් එක භාවිතා කරනකොට මට මේ ක්‍රීම් එක භාවිතා කරනකොට ලැබුණු වාසි තමයි මම කියන්නේ යන්නේ. මේ ක්‍රීම් එක ගත්තොත් මේක ලොකු ගාණක් වෙන්නේ හැබැයි 320ට වඩා වැඩි. ඔයගොල්ලන්ට ඉතින් මේක එහෙම ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේක ගාණ කොටත් ඊටම සමනීපයි පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ගාණ අතිනුත් එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ගාණ කොටත් හරිම සුමටයි. ඉතින් ඒ වගේම මේක විශේෂත්වය තමයි මේක වෛද්‍යවරයෙක් නිර්දේශයක් යටතේ දුන්න නිසා මේක පිළිබඳ වගවීමක් තියෙනවා. ඒ නිසා ඒකත් මේ ක්‍රීම් එකේ භාවිතේ පොඩි වාසියක් විදිහට මට සලකන්න පුළුවන්. ඊට පස්සේ මේ ක්‍රීම් දෙකේ අවාසි ගත්තොත් මෙන්න මේ සිංහල මේ බීම්ෆීල් ක්‍රීම් එකේ අවාසි විදිහට මට තියෙන එකම අවාසිය තමයි මේක ගාවපුවම තප්පර කීපයක් තප්පර 15ක් 20ක් සමහර විට දැවිල්ලක් තියෙනවා. අපේ සමතුල ඒ දිලීර ආසාදනයේ තියෙනවනම් අනිවාර්යෙන්ම දන්න ගන්නවා. මේ ක්‍රීම් එකෙන් මට තියෙන එකම අවාසිය විදිහට කියන්න පුළුවන් දේ තමයි මේ ක්‍රීම් එක ගෑවම ගොඩක් දනවා. ඊට පස්සේ අපි මේ ඉංග්‍රීසි බෙහෙත ඉංග්‍රීසි ක්‍රීම් එක ගැන දිහාවට හැරෙනොත් මේකේ අවාසිය තමයි මේ ක්‍රීම් එකෙන් මට සුව වෙන්න ගත්තේ මේ බෙහෙතුත් බොන ගමන් මේ ක්‍රීම් එක ගෑවුත් විතරයි මේ ක්‍රීම් එකෙන් මට හොඳ වුණේ. මේ ක්‍රීම් එකේ බෙහෙත් නවත්තලා රෝගේ තවදුරටත් තියෙනකොට ඒ ක්‍රීම් එක තනියෙන් විදිහට ගන්නකොට මේ ක්‍රීම් එකෙන් සුව වීම ඊටාම අඩුවෙන් තමයි උනේ. ඒ වගේම සුව වුණේ නැති තරම්. මං හිතන්නේ මේ බෙහෙතුත් එක්කම මේක ගන්නකොට තමයි මේකේ සුවතාවය ලැබුණේ. ඒ නිසා ඒක තමයි මම මේ ක්‍රීම් එකේ දකින අභාසිය. දැන් ඕගොල්ලෝ බලාගෙන ඇති මේ ක්‍රීම් දෙකෙන් මොන ක්‍රීම් එකෙන්ද මම සුව වුණේ කියලා. ඒකට උත්තර දෙකක් දෙන්න පුළුවන්. එකක් විදිහට ගත්තොත් මෙන්න මේ බෙහෙතුත් බොන ගමන් මේ ක්‍රීම් එක ආලේප කරද්දී මට සුව වුණා. ඊට පස්සේ මට නැවතත් මේ රෝගය හැදුනට පස්සේ මම හිතුවා වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ නැහැ. ඒක කරදරයි. බෙහෙත් බොන්නත් වෙනවා. ලොකු මුදලක් වියදම් කරන්නත් වෙනවා වගේ දේවල් හිතලා මම මෙන්න මේ ඉංග්‍රීසි ක්‍රීම් එකෙන් බැහැර වෙලා මෙන්න මේ බීම්ෆීල් කියන ලංකාවේ නිෂ්පාදිත ක්‍රීම් එක පැත්ත ආවා. ඉතින් ඒ නිසා මං මේ ක්‍රීම් එකෙන් මට සුවය ලැබුණා. ඉතින් මේ දෙකම ගත්තොත් දෙකම සංසන්දනය කරලා ගත්තොත් මේ ක්‍රීම් දෙකෙන්ම මට සුව වුණා කියලා කියන්න පුළුවන්. නමුත් මම මේ සිංහල ක්‍රීම් එක තෝරගත්තේ සාපේක්ෂව අඩු කරදරයක් අඩු වියදමක් තියෙන නිසා. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝ සාමාන්‍ය ડોක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් එකක් නැතුව ක්‍රීම් එකක් භාවිතා කරන්න අකමැති නම් බයක් තියෙනවා නම් ඕගොල්ලොන්ට පුළුවන් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා එතකොට වෛද්‍යවරයා ඔබට මේ ක්‍රීම් එකම නෙමෙයි තව ඕන ක්‍රීම් එකක් දෙයි. ඉතින් ඔයාට ඒ පැත්තේ යන්න පුළුවන්. එහෙම යන්න අකමැති එහෙම මුදල් වියදම් කරන්න අකමැති හෝ වෛද්‍යවරයෙක් ගාවට යන්න අකමැති කෙනෙක්ට මං
හොඳින්ම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ බීම් ෆීල් ක්‍රීම් එක. ඉතින් අවසානයේ සාරාංශයක් විදිහට ගත්තොත් මේ ක්‍රීම් දෙකේම ප්‍රතිඵල තියෙනවා. නමුත් ඉහළින්ම තියන්න පුළුවන් එක විදිහට මට මෙන්න මේ බීම් ෆීල් එක ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ මේ ක්‍රීම් දෙක පිළිබඳව විග්‍රහය. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ ක්‍රීම් දෙකම භාවිතයට ගන්න. මේ වීඩියෝ එක ආධාරයෙන් ඔයාලට පුළුවන් කොයි ක්‍රීම් එකද භාවිත කරන්න කියලා තීරණයකට එන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා. ඒ නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. තවත් මේ වගේ රෝග වලට හොඳ ක්‍රීම් වර්ග product වර්ග වගේම දේවල් ගැන මේ channel එකේ ගේනවා. එහෙනම් අපි ගිහින් එන්න සුබ දවසක්.